අපි කොයිතරම් සල්ලි හම්බ කළත් ආගමෙන් දහමෙන් ලැබෙන මානසික සුවය සල්ලි වලට ගන්න බෑ. ඔයාටත් එහෙම දැනෙලා තියෙනවද? සුබ දවසක්. ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝටම? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. හරිම ආදරෙන් මම ඔයාලව මගේ ප්‍රශා කන්නංගර බ්ලොග් YouTube channel එකට පිළිගන්නවා. ඉතින් එන්නකෝ මම මේ උදේ පාන්දර 4ට නැගිටලා මොනවාද කරන්න යන්නේ කියලා බලන්න. ඉතින් නිදා ගන්න කලින් හිඳෙන්න දාපු කඩල ටික අද උදේ සෝදලා තම්බගෙන තෙම්පරාදු කරගන්න තමයි මේ හදන්නේ. අනේ මේ කෑම හදන වීඩියෝ එකක් නේ කියලා මගෙන් හැරෙලා යන්න නම් එපා. මං කියනකොට තව චුට්ටක් ඉඳලා බලන්නකෝ. ඊට පස්සේ කුරක්කන් ගැන ටිකකුත් හදාගත්තා. එතකොට මේ හදන්නේ මැකරෝනි. අද බ්‍රහස්පතින්ද දවසක්. බලන්නකෝ මේ පාන්දරින් නැගිටලා කෑමත් හදාගෙන මගේ පුංචි කුස්සියට වෙලා උදේ පාන්දර වැඩට යන්න කලින් කොහෙද යන්න හදන්නේ කියලා. මට තියෙන්නේ හරියම පුංචි කුස්සියක්. මං වෙලාවක ඔයාලට පෙන්නන්නම්කෝ. ආදරණීය ඔයාලගෙන් මම හරිම ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. ඔන්න දැන් මේ වෙනකොට නම් හස්බන්ඩ්ුත් නැගිටලා ඇවිල්ලා ඉන්නේ. මම එයාට කිව්වා අපිට ලන්ච් එකට ගෙනියන්න කෑම ටික බෙදන්න කියලා. අපේ ජීවිත කියන්නේ තනාග පිනිබිඳුව වගේනේ. ඉතින් අපි පිනක් දහමක් කරගන්න ප්‍රමාද වෙන්න හොඳ නැහැ. මොකද අපි හිටිය කාලේ කොච්චරද කියලා අපි දන්නවා වුණාට අපි දන්නේ නැහැනේ. තව කොච්චර කාලයක් අපිට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙනවද කියලා. වයසට ගියාට පස්සෙම පින් දහම් කරගන්නවා කියලා හිතුවට අපි දන්නේ නැහැනේ. අපිට තව කොච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවද වයසට එනකන් අපි ඉඳීද කියලා. ඔන්න අපි මේ ඇවිල්ලා ඉන්නේ මැලේසියාවේ අපේ පන්සලට. උදේ පාන්දර මන් නැගිටලා කෑම හැදුවේ මහා සංඝරත්නය උදෙසා දානය පිණිස පූජා කරන්න. කලින් පන්සලේ වැඩ හිටියේ ලංකාවේ ස්වාමීන් වහන්සේලා දෙනමකුයි ඕස්ට්‍රේලියාවේ ස්වාමීන් වහන්සේ නමකුයි ඔක්කොම ස්වාමීන් වහන්සේලා 4 නමක්ද කොහෙද හිටියේ. ඊට පස්සේ අපි ආවට පස්සේ තමයි දැක්කේ ඕස්ට්‍රේලියාවේ වැඩ හිටිය මේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළුව ලංකාවේ ස්වාමීන් වහන්සේලා තව වැඩම කරලා ඉන්නවා කියලා අපි ආවට පස්සේ තමයි දැක්කේ. ඒ වගේම මෙහෙණින් වහන්සේ නමකුත් වැඩම කරලා හිටියා. ආයේ තව ලංකාවෙන් සිල් මාතාවෝ 8 දෙනෙක් ඇවිල්ලා හිටියා. ඇත්තටම දැක්කම ගොඩක් සතුටු හිතුණා. ඒ වගේම අපි කොයිතරම් පින්වන්තද කියලා හිතුණා. ලංකාවේ නැතුව වෙන රටකට ඇවිල්ලත් මේ විදිහට පින් දහම් කරගන්න අවස්ථාව ලැබෙන එකම කොච්චර පිනක්ද. මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා වලට දේශනා කරනවා පිනක් කරන්නත් පිනක් තියෙන්න ඕනේ කියලා.
වගේම මට හිතුණා අනේ මම හෙටත් දානේ අරගෙන උදේම පන්සලට එන්න ඕනි. ආයේ මේ වගේ අවස්ථාවක් ලැබෙයිද දන්නේ නැණි කියලා ඇත්තටම මට හිතුණා. ඒ වගේම ඊට පහුවෙනිදාත් සිකුරාදාත් අපි උදේට දානේ අරගෙන ආව පන්සලට වීඩියෝ කරගන්න බැරි වුණා. මට වෙලාව මදි වුණා. මේ මෙතනදී වීඩියෝ කරගන්න බැරි වුණා. පුටුවක් උඩ තමයි මේ වීඩියෝ වෙන්න තියලා ගියේ. වීඩියෝ කරනට වඩා මා සංඝරත්නය වන්දනාමාන කරගන්න වටිනා නිසා පුටුවක් උඩින් තියලා ගියා. එනත් මේ පුටුව ගැස්සලා කොහොම හරි වීඩියෝ එකක් තිබුණේ නැහැ. ඔන්න අපි සිකුරාදාත් ආවා. මේ ඉන්නේ ලංකාවෙන් වැඩම කරපු මෙහෙණින් වහන්සේ. ඒ වගේම පන්සලේ ඉන්න අය. අද නම් අපි දෙන්න විතරක් නෙමෙයි අපිත් එක්කම ඉන්න නිතර දෙවේලේ පන්සලට එන තව යාළුවෙකුත් අපිත් එක්ක ආවා. හරියටම කිව්වොත් එයා කල්යාණ මිත්‍රයෙක්. ආයෙත් දවසක මැලේසියාවේ අපේ පන්සලේ සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයාලට අරන් එන්නම්කෝ. ටිකට මාත් එක්ක එකතු වෙලා ඉන්න. මෙතන මේ තියෙන්නේ අපේ පන්සලේ හරිම පොඩි ප්‍රමාණයක්. හරිම ලස්සනයි, පුදුම නිස්කලංක බවක් තියෙනවා. ඔයාලා බලන්නකෝ මම සම්පූර්ණ වීඩියෝ එකක් ගෙනාවම. පන්සල ගැන කියන්න විස්තර ගොඩක් තියෙනවා. අපි ඊගා වීඩියෝ එකකින් කතා කරමුකෝ. මේ ඉන්නේ ලංකාවෙන් ආපු ඇන්ටිලා. එයාලා සිල් සමාදන් වෙන්න තමයි මේ උදෙන්ම ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි දැන් යනවා. යන්නේන පාර ඔයාලට පෙන්වන්නේ නැහැ. උදේ පාන්දර නිසා කරුවලයි. ඒ වගේම එඩිට් වීඩියෝ කරගන්න අමාරු වුණා ටිකක්. මේ අනිවාර්යෙන් පන්සල ගැන කරන සම්පූර්ණ වීඩියෝ එකේදී මම ඔයාලට යන්නේන පාරත් එක්කම ඔක්කොම විස්තර කියන්නම්. මෙච්චර වෙලා මගෙත් එක්කන් මාව අහගෙන බලාගෙන හිටියට ගොඩක් ස්තුතියි. ඔහොමම විනාඩියක් ඉන්නකෝ. අපි වැඩ කරන ගාමන්ට් ෆැක්ටරි එකත් බලාගෙනම යන්න. ඔන්න ඉතින් අපි ෆැක්ටරියට ආවා. මේ තමයි අපේ ගාමන්ට් ෆැක්ටරි එක. ආයෙත් දවසක ඉක්මනටම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එන්න. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.